පුතේ සරල රේඛාවේ 6 වෙනි සිද්ධාන්ත විදිහට අපි කතා කරන්න තෝරගත්තේ සරල රේඛා පාඩමේ හුඟක් වැදගත් සිද්ධාන්තයක්. ඒ තමයි සරල රේඛාවක් මත පරාමිතික කණ්ඩායම. පරාමිතික කණ්ඩායමක් කියන්නේ පුතේ නිකන් මැෂින් එකක් වගේ එකක්. ඒ කියන්නේ සරල රේඛාවක සමීකරණය කියන්නේ මැෂින් එකක් වගේ එකක් තමයි. අපි හිතමු මෙයා ax ධන by ධන c සමානයි බිඳුව කියලා. හැබැයි මේකේ variables දෙකක් තියෙනවා. x කියන එක කරයි y කියන එක කරයි දෙන්නම variables. හැබැයි අපිට මේක මත පිහිටි ඕනෑම කණ්ඩායමකයක් ගන්න. මේක මත පිහිටි ඕනෑම කණ්ඩායමකයක් ගන්න. අපිට එක විචල්යක් විතරක් තියෙන මැෂින් එකක් තිබ්බොත් අන්න ඒ එක variable එකක් තියෙන මැෂින් එක ගන්න එක තමයි අපි පරාමිතික කණ්ඩායම කියලා කරන්නේ. හිතන්න රේඛාවක් මත පිහිටි පරාමිතික කණ්ඩායම හොයන්න අපි දේවල් දෙකක් දැනගන්න ඕනේ මේ රේඛාව මත. ඒ තමයි රේඛාවේ අනුක්‍රමණය සහ රේඛාව මත පිහිටි යම්කිසි කණ්ඩායමක්. අපිට සාධාරණ කණ්ඩායමක් ඇසුරේ මේ අනුක්‍රමණය ලියන්න පුළුවන් නේ. m සමානයි සාධාරණ කණ්ඩායමක y ඍණ y0 බෙදීම සාධාරණ කණ්ඩායමක x ඍණ x0. අපි පුංචි වැඩක් කරනවා මෙන්න මෙතෙන්. මේ m ගේ යට ඉන්නේ එකනේ. අපි මෙන්න මේ දෙන්නම හෝමාරු කරනවා. එතකොට අපිට නම x ඍණ x0 බෙදීම 1 සමානයි y ඍණ y0 බෙදීම m. අපි මේ වගේ එකකට කියනවා සම අනුපාතයක් කියලා. සම අනුපාතයක් නම් අපිට මේක ලැම්ඩා හෝ k හෝ t හෝ මොකක් හරි නියතයක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් අපි මේ නියතයයි මෙයයි පළවෙනි සමීකරණය, නියතයයි මෙයයි දෙවෙනි සමීකරණය විදිහට ගත්තොත් අපිට පුළුවන් මේකේ x සමානයි x0 ධන t, y සමානයි y0 ධන mt විදිහට මේ සාධාරණ x හා y කියන කණ්ඩායම දෙක ප්‍රකාශ කරගන්න. අපි මේ t ට එක එක වැලියුස් දානකොට මේ x හා y ගෙන් අපිට හම්බ වෙනවා මේ රේඛාව මත පිහිටි එක එක කණ්ඩායම. ඉතින් අපි මේ t කියන variable එක හඳුන්වනවා පරාමිතිය කියලා. මෙයා මේ xy yy සම්බන්ධ කරන අතරමැදියෙක් විදිහට තනි variable එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ රේඛාව මත පරාමිතික කණ්ඩායමක ලියන්න පුළුවන් x0 ධන t, y0 ධන mt විදිහට. මේ t අනු පරාමිතියකි. මේ පරාමිතික කණ්ඩායමක කොහොමද මේ සරල රේඛාව මත පිහිටන්නේ කියන එක අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. එහෙනම් ජය වේවා.